අට්ටු තුනක් වෙච්ච ගොඩනැගිල්ලේ පඩිපෙළ මත ඉහළට පහළට හාවන් පන්නනවා ලෙස නවක වදයේදී පසුව තවත් එක් අමානුෂික වදයක් දීලා තියෙනවා. කාමරයකට අරන් ගිහලා පහර දීලා ඇඳුම් ගලවලා තියෙනවා. ඊට පස්සේ දැඩි හැඩිදරි සිසුවෙක් චරිත උස්සලා කබඩ් එකක් මතර වීසි කරලා තියෙනවා. හරිද? පසුව හිස බිත්තියට තබා තද කර මේ ඇති බව තමයි වාර්තා වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ තරම් බිහිසුරුයි නේ. ඉතින් දැන් මෙහෙමයි නොමර මරනවා කියලා තමයි කියන්නේ. ඈ නොමර මරනවා. ඔය කරන්නේ නොමර නෙමෙයි. දැන් සියදි වෙනසා ගන්න ඕනේ නැහැ. මේ සමහර මෙතනින්ම මැරෙන්න තියෙන තිබුණා මේ වගේ තත්ත්වයක්. ඒක තමයි කියන්නේ. මේ ඇත්තට මෙච්චර ඉතින් ඇත්ත තමයි. විශ්වවිද්‍යාලයක් ඇතුලේ මෙච්චර බිහිසුරුයි. ඒක තමයි මුලින් තේරුම් ගන්න ඕනේ ආචාර්යවරුත් උගන්වන්නේ මේ වගේ අයටද කියලා. ඉතින් මේක වදකාකාරය බටලන්ද වගේ වදකාකාරයක් නේ. ඒක තමයි කියන්නේ ඉතින්. ඉතින් ඒකනේ මම කියන්නේ ත්‍ස්තවාදයක් කියලා. මේ ඇත්ත නේද ඉතින් ඇත්ත තමයි ඉතින්. මම ඊයේ නැති නිසා අහන්නේ මම ඇතුලේ තත්ත්වය දන්නේ නැති නිසා. සහතික ඇත්ත 100ට 200ක් මේ කතාව 100ට 200ක් අප්පා. ඒක තමයි. ඉතින් මේ ළමයා ඒ වෙලාවෙම මැරෙන්න ඉඩ තිබුණානේ සමහර වෙලාවට. ඒක තමයි කවුරුත් නැහැ. ඒක තමයි මම අහන්නේ සබෝඩන් කෝ. ඒ කියන්නේ දැන් කියන්නේ අර